හරි. අපි කිලින්ම මාතෘකාවට බහිමු. හිතන්න අපි ඩිජිටල් නගරයක් නිර්මාණය කරන්න යන්නේ. මේ විමර්ශනයෙන් අපි කතා කරන්නේ මේ ඩිජිටල් නගරයක සිටියමක් එහෙමත් නැත්නම් බ්ලූප්‍රින්ට් එකක් ඇඳලා ඒක ප්‍රායෝගිකව ගොඩනගන විදිහ. ඒ කියන්නේ දත්ත ජාල එහෙමත් නැත්නම් data networks නිර්මාණය කරන සහ කළමනාකරණයේ විදිහ ගැන. මේ විෂය ගැන කලින් කිසිම අදහසක් නැති කෙනෙකුට වුණත් තේරෙන විදිහට මූලිකම තැන ඉඳන් ප්‍රායෝගිකව ලැබ් එකක් හදන තැනට එනකම්ම අපි මේක පියවරෙන් පියවර කතා කරනවා. අපේ ගමන් මග ගැන කෙටියෙන් කිව්වොත් මුලින්ම දත්ත ජාල ගැන හැඳින්වීමක්, ඊළඟට ඩිජිටල් නගරය සැලසුම් කිරීම, තුන්වෙනිව ISO කළමනාකරණ රාමුව, හතරවෙනිව ක්‍රියාකාරීත්වය සහ දෝෂ කළමනාකරණය, පස්වෙනිව NMS එහෙමත් නැත්නම් ජාල කළමනාකරණ පද්ධති සහ අවසාන වශයෙන් අතත්තේ යන්ත්‍ර, ඒ කියන්නේ virtual machines යොදාගෙන කරන ප්‍රායෝගික සැකසුම ගැන අපි බලනවා. හරි. අපි පළවෙනි පියවරෙන් පටන් ගමු. දත්ත ජාල හැඳින්වීම එහෙමත් නැත්නම් මූලික පදනම සකස් කිරීම. නගරයක් හදන්න කලින් ඒ නගරයේ යා කරන පාරවල් ගැන අපි දැනගන්න එපයි නේද? ඉතින් data network එකක් කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. සරලවම කිව්වොත් මේක විවිධ පරිගණක සහ උපාංග එකිනෙකට සම්බන්ධ කරන ඩිජිටල් අධිවේගී මාර්ග පද්ධතියක්. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි බැංකුවල තියෙන ATM යන්ත්‍ර. ලංකාවේ කොහේ තියෙන ATM එකකින් සල්ලි ගත්තත් ගිණුමේ ඉතිරිය හරියටම අප්ඩේට් වෙන්නේ මේ data networks හරහා ඊටාම නිවැරදිව තොරතුරු හොමාරු වෙන නිසායි. දෙවනි කොටසින් අපි කතා කරන්නේ මේ ඩිජිටල් නගරය සැලසුම් කරන නිර්මාණකරුවාගේ කාර්යභාරය ගැනයි. නිකම්ම පාරවල් ටිකක් හැදුවට විතරක් ජාලයක් සාර්ථක වෙන්නේ නෑනේ. ඒකට හොඳ සැලසුමක් ඕනේ. ජාලයක් නිර්මාණය කිරීමේ ප්‍රධානම අරමුණ වෙන්නේ ආයතනයක sannivedana අවශ්‍යතාව හරියටම සපුරාලන එක. ඉතින් ඩිජිටල් නිර්මාණකරුවෙක් විදියට මේකෙදි ආයතනයේ අයවැය ගැන වගේම ඵලදායීතාවය ගැනත් හොඳට හිතන්න ඕනේ. ඒ වගේම තමයි මේ ජාලේ කොතරම් දුරට විශ්වාසදායීද, කල්පවත්ම කොහමද සහ අනාගතයේදී ආයතනයේ ලොකු වෙද්දී ජාලයත් ඒකට සරල විදිහට විශාල කරන්න. ඒ කියන්නේ ස්කේලබල්ද කියන එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. එතකොට මේ network engineer කෙනෙක් එමත් නැත්නම් ජාල ඉංජිනේරුවරයෙක් කියන්නේ හරියට මේ නගරය කළමනාකරුවාගේ කෙනෙක්. ජාලයක් ලොකු වෙද්දී ඒකේ සංකීර්ණත්වයත් එන්නෙන්නම වැඩි වෙනවා. ඉතින් අලුත් කොටස් සවිකරණ එක, නඩත්තු කරන එක, ජාලයේ වේගය උපරිම කරන එක සහ අනාගතයේදී එන ගැටලු, ඒ කියන්නේ trouble shooting කරලා පද්ධතිය කිසිම බාධාවකින් තොරව පවත්වාගෙන යන එක තමයි මේ ඉංජිනේරුවරයාගේ ප්‍රධාන වගකීම වෙන්නේ. තුන්වෙනි කොටස ISO කළමනාකරණ රාමුව. මේක හරියට නගරයේ නීතිපොත වගේ. ඕනෑම කළමනාකරුවෙකුට වැඩ ටික හරියට කරන්න සම්මත නීති පොතක් තියෙන්න ඕනනේ. අන්න ඒ වගේ මේ සංකීර්ණ දත්ත ජාල පාලනය කරන්න අවශ්‍ය ප්‍රධාන කුළුණු පහක් ISO රාමුවෙන් හඳුන්වලා දෙනවා. මේක FCAPS විදිහටත් කෙටියෙන් හඳුන්වනවා. ඒ කියන්නේ fault, configuration, accounting, performance සහ security කියන අංශ පහ. මේ කුළුණු පහෙන් මුළු ජාලයම සම්පූර්ණයෙන්ම කවර් වෙනවා. මේ FCAPS වල configuration යටතේ ජාලය තොරතුරු එකතු කරද්දී ලොකු වෙනසක් තියෙනවා අතින් කරන එකයි ස්වයංක්‍රීයව කරන එකයි අතර. දැන් හිතන්න මේ හැම දෙයක්ම අතින් කරන්න ගියොත්. ඒක හරිම කම්මැලි, කාලය කන, වැරදි වෙන්න තියෙන ඉඩකඩ වැඩි වැඩක්. අනේ නිසයි ICMP, PIN, trace route වගේ ස්වයංක්‍රීය tools පාවිච්චි කරන්නේ. මේක හරියට මුළු ජාලයම ස්කෑන් කරන ඩිජිටල් රේඩාර් එකක් වගේ. අතිවිශාල ජාලවලදී මේ ඔටෝ ඩිස්කවරි කියන එක නැතුවම බැරි දෙයක්. තොරතුරු ගබඩා කිරීම ගත්තොත් සාමාන්‍ය ටෙක්ස්ට් ෆයිල්ස් වල තියාගන්නවට වඩා දත්ත සමුදායක් එහෙමත් නැත්නම් DBMS එකක් භාවිතා කරන එකේ ලොකු වාසියක් තියෙනවා. ටෙක්ස්ට් ෆයිල්ස් ලේසි වුණාට ඒ වගේම තොරතුරු හොයන්න අමාරුයි, සම්බන්ධතා ගොඩනගන්න බෑ. හැබැයි DBMS එකක් පාවිච්චි කළාම ජාල ඉංජිනේරුවෙකුට ඊටාම ක්‍රමානුකූලව දත්ත ගබඩා කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට SQL වගේ දත්ත සමුදාය හසිරවීමේ භාෂාවක් ගැන දැනුමක් අමතරව අවශ්‍ය වෙනවා. මේ වගුව දිහා බැලුවොත් අපිට පේනවා තොරතුරු කොච්චර පැහැදිලිව ගබඩා කරන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ නගරයේ තියෙන කුඩා ගම්මාන වගේ විශේෂිත ජාල කොටස්, එහෙමත් නැත්නම් සබ්නෙට්ස් සහ ඒවායේ මෘදුකාංග සංස්කරණ ට්‍රැක් කරන විදිය. මේ වගේ ක්‍රමවත් වගු නිසා කළමනාකරණය හරිම ලේසි වෙනවා. ඊළඟට security එහෙමත් නැත්නම් ආරක්ෂාව. මේක හරියට බැංකුවක සේප්පුවක් ආරක්ෂා කරනවා වගේ වැඩක්. මුලින්ම ආයතනයේ තියෙන සංවේදී තොරතුරු අඳුර ගන්න ඕන. ඊට පස්සේ පිටින් ඇතුළු වෙන්න පුළුවන් දුර්වල තැන්, ඒ කියන්නේ vulnerabilities හොයාගෙන ඒවට ආරක්ෂිත අගුළු දාලා මුරකරුවන් යොදවන්න ඕන. 1988 ආපු ඉන්ටර්නෙට් වෝම් එක ගැන හරි මෑත කාලේ ආපු DOS attacks ගැන හරි බැලුවොත් තේරෙයි මේ ආරක්ෂාව කියන දේ කොච්චර වැදගත්ද කියලා. හැබැයි මතක තියාගන්න හොඳ ආරක්ෂාවක් කියන්නේ නරක දේවල් නවත්තන එකට විතරක් නෙමෙයි.
නිසි ආරක්ෂාවක් තියෙනවා නම් පරිශීලකයන්ට කිසිම බයක් නැතුව ජාලය පාවිච්චි කරන්න පුරුවන් කියන විශ්වාසය ගොඩනගෙනවා. එහෙම විශ්වාසයක් නැති වුණොත් ආයතනයකට සිද්ධ වෙන්නේ සංවේදී තොරතුරු වලට තියෙන ඇක්සස් සම්පූර්ණයෙන්ම වහලා දාන්න. ඒකෙන් මුළු පද්ධතියම අඩාල වෙන්න පුළුවන්. හතරවෙනි කොටස ක්‍රියාකාරීත්වය සහ දෝෂ කළමනාකරණය. ඒ කියන්නේ මේ නගරයේ ට්‍රැෆික් එක නැතුව ගමනාගමනය අඛණ්ඩව පවත්වාගෙන යන එක. ජාලයේ එදිනෙදා මෙහෙයුම් නිරීක්ෂණය කරන්න වචන කීපයක් භාවිතා වෙනවා. අපි මෙහෙම හිතමුකෝ බෑන්ඩ්විඩ්ත් කියන්නේ අධිවේගී මාර්ගයක පළල. එතකොට කන්ජෙෂන් කියන්නේ ඒ පාරේ ඇතිවෙන ට්‍රැෆික් ජෑම් එකක්. ලේටන්සි කියන්නේ දත්ත ගමන් කරන් යන ප්‍රමාදය. යුටිලයිසේෂන් වලින් කියන්නේ ජාලය කොච්චර දුරට පාවිච්චි වෙනවද කියන එක. මේ සංකල්ප තේරුම් ගන්න එක ජාලයේ වේගය පවත්වාගෙන යන්න ගොඩක් වැදගත්. මේ ස්ලයිඩ් එකේ තියෙන කාරණේ ඇත්තටම හරිම රසවත්. ජාලයේ වැරදි හොයාගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පෝලිං, ඒ කියන්නේ හරියට බොස් නිතරම ඇවිත් වැඩ කොහොමද කියලා අහනවා වගේ. ඉක්මනට වැරදි අහු වුණාට මේකට බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් නාස්ති වෙනවා. අනිත් එක ඉන්ටරප්ට් ඩ්‍රිවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවම විතරක් සේවකෙක් අත උස්සලා කියනවා වගේ දෙයක්. මේකෙන් බෑන්ඩ්විඩ්ත් ඉතුරු වුණත් ලොකු පෙරසූදානමක් තියෙන ක්‍රමයක් නම් නෙමෙයි. ඊළඟට accounting management. මේක හරියට නගරේ බදු එකතු කරන සහ සම්පත් බෙදලා දෙන දෙපාර්තමේන්තුව වගේ. ජාලය පාවිච්චි කරන විදිහ ගැන සංඛ්‍යාලේඛන එකතු කරලා කාට සාධාරණව සම්පත් ලැබෙනවද කියලා බලන එක සහ නිවැරදිව බිල්පත් හදන එක තමයි මේකෙන් කරන්නේ. පස්වෙනි කොටස NMS. ඒමත් නැත්නම් ජාල කළමනාකරණ පද්ධතිය. මේක තමයි ප්‍රධාන පාලන මැදිරිය. දැන් මේ කතා කරපු හැමදේම තනිතනිව පාලනය කරනවට වඩා ඔක්කොම එක තැනකින් බලන්න පුළුවන් නම් කොච්චර ලේසිද? NMS එකක් කියන්නේ අන්න ඒ වගේ ප්‍රබල වේදිකාවක්. ඉංජිනේරුවන්ට මුළු ඩිජිටල් පරිසරයම එකම තිරයකින් පාලනය කරන්න මේකින් පුළුවන්. මේක ඇතුලේ යටිතල ව්‍යුහයක්, මූලික මෘදුකාංග පැකේජයක් වගේම ඒ මත ගොඩනැගුණු ඇප්ලිකේෂන්ස් කිහිපයක්ම තියෙනම තොරතුරු පහසුවෙන් විශ්ලේෂණය කරන්න. හරිම පුදුමයි නේද? මේ වගේ සංකීර්ණ පද්ධතිවලට ලොකු වියදමක් යන්නේ නැහැ කිව්වොත්. ඔව්, අද වෙද්දී NetSNMP, OpenNMS වගේ ඉතාමත් ප්‍රබල නොමිලිය ලබා ගන්න පුළුවන් මෘදුකාංග තියෙනවා. කිසිම ලයිසන්ස් ගාස්තුවක් නැතුව ජාලය ඉතාම කාර්යක්ෂමව පාලනය කරන්න මේ වගේ ලොකු සහයක් ලැබෙනවා. 6 වෙනි කොටස virtual machine සැකසීම. දැන් අපි න්‍යායාත්මක සැලසුම් වලින් එළියට ඇවිත් ප්‍රායෝගිකව අත්විවරම දාන්න යන්නේ. අපි බලමු පරීක්ෂණාගාරයක්. ඒ කියන්නේ අපේ local machine එකේ lab එකක් හදාගන්නේ කොහොමද කියලා. මීට කලින් කිසිම අත්දැකීමක් නැති කෙනෙකුට වුණත් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. මුලින්ම e-drive එකේ NDM කියලා ෆෝල්ඩර් එක හදාගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ NDM-server සහ NDM-client කියලා තවත් ෆෝල්ඩර් දෙකක් හදන්න. මෘදුකාංග දාන්න කලින් මේ විදියට ෆයිල්ස් භෞතිකව සංවිධානය කරගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මේ තියෙන්නේ අපේ සේවාදායකය. ඒ කියන්නේ සර්වර් එකේ virtual machine එකට අවශ්‍ය පිරිවිතරයන්. මේකට අපි පාවිච්චි කරන්නේ CentOS 9 මෙහෙයුම් පද්ධතිය. හැබැයි graphical interface එකක් නැතුව. RAM එක 1.5 GB දුන්නම ඇති. මේක install කරාට පස්සේ ifconfig කියන command එක ගහලා බලන්න අමතක කරන්න එපා. ඒකෙන් තමයි NAT සහ VMnet2 කියන virtual network adapters එමත් නැත්නම් අතත්ය රැහෙන් නිවැරදිව අඳුර ගන්න පුරුවන් වෙන්නේ. ඊළඟ ප්‍රායෝගික පියවර වලට ඒක අත්‍යවශ්‍යයි. ඉතින් අද දවසේ තත්ත්ව ජාල කියන්නේ හිතාගන්නවත් බැරි තරම් වේගයෙන් විශාල වෙන සංකීර්ණ වෙන දෙයක්. එහෙමනම් මේ ජාල ඉංජිනේරුවරයාගේ රාජකාරිය අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI මගින් සම්පූර්ණයෙන්ම යටපත් කරාවිද? මේ ගැන තවදුරටත් හිතන්න සහ ගවේෂණය කරන්න ඉඩ තියෙමින් අපි අද විමර්ශනය මෙතනින් අවසන් කරනවා. මේකෙන් ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා.